සැන්ඩි එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියන සැන්ඩි කරනවා. ඇත්තටම ඔයාලා දන්නවද මේ වෙනකන් ඔයාලා මේක වැරදි විදියට කරලා තියෙන කියලා? සැන්ඩි කරනවා කියලා කියන්නේ වැරදි දෙයක් කියලා ඔයාලා දන්නවද? ඇත්තටම මේකට මොකක්ද එහෙනම් හරියටම කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් අරක්කු එකකට කොකාකෝලා මික්ස් කරන එකට අපි කියන්නේ සැන්ඩි කියලා. ඒ වගේම විස්කි එකකට සෝඩා හරි කොකාකෝලා හරි මික්ස් කරොත් සැන්ඩි කියලා අපි කියන්නේ. ඒ වගේම ගොඩක් අය අහනවා අද බෝතලේ මොනවද තියෙන සැන්ඩි කියලා. ඇත්තටම කියනවා ඔයා වැරදි මේ වෙනකන්. මම අද මේ වීඩියෝෙන් කතා කරන්නේ මොකද්ද මේ සැන්ඩි කියන්නේ? ඒක වගේ මොකද්ද මේ සැන්ඩි කියන්නේ? ඒ වගේ මොකද්ද මේ මික්සර්ස් කියන්නේ මොකද්ද මේ චේසර්ස් කියන්නේ කියලා මම අද කතා කරන්න යන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. චියර්ස්. Hi, welcome to Paris. මම දිල්ෂාන් වෙනදා වගේ මම අදත් ආවා ඔයාලා වෙනුවෙන් තවත් අලුත් වීඩියෝයක් අරගෙන. ඇත්තටම මම අද කතා කරන්නේ සැන්ඩි කරනවා. එහෙම නැත්නම් සැන්ඩි කරනවා කියන වචනේ තමයි මම අද කතා කරන්න යන්නේ. මම කිව්වා ඔයාලා වැරදි විදිහට තමයි මේක මෙච්චර කාල භාවිත කරලා තියෙන්නේ කියලා. ඒත් එක්කම ඇත්තටම කියන සැන්ඩි කියලා කියන්නේ මුලින්ම අපි ගත්තොත් බියර් එකක් එක්ක මික්ස් කරන දෙයකට තමයි මික්ස් කරන non alcoholic beverage එකට තමයි සැන්ඩි කියලා කියන්නේ. මේකේ හිස්ටරි එකට මෙහෙම නැත්නම් මේකේ ඉතිහාසයට ගියොත් මේක පිටිපස්සේ පොඩි කතාවක් තියෙනවා. සැන්ඩි කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ ඉංග්ලන්ඩ් වලින්. මේක පටන් ගන්න තියෙන්නේ 1850 දී. මුලින්ම මොකද කරලා තියෙන්නේ 1850 දී මේක ගොඩක් ෆේමස් වෙලා තියෙන ඉංග්ලන්ඩ් වල බියර් එකකට මික්ස් කරනවා ජින්ජර් බියර් එහෙම නැත්නම් ජින්ජර් ඒල්. ඒ කියන්නේ half බියර් දාලා ඒ වගේ මිතුරු භාගයට මෙයාලා දානවා ජින්ජර් බියර් හරි ජින්ජර් ඒල් හරි. මේකට මෙයාලා කෝල් කරලා තියෙන්නේ එහෙම නැත්නම් මේකට කියලා තියෙන්නේ නමින් සැන්ඩි ගෆ් කියලා. හොඳට මතක තියාගන්න මේ බියර් ඒ වගේම ජින්ජර් බියර් හරි ජින්ජර් ඒල් හරි මික්ස් කරා මේකට මෙයාලා කියලා තියෙන්නේ සැන්ඩි ගෆ් කියලා. ඊට පස්සේ මේක 19 වෙනි සියවසේ නැත්නම් 19th century එකේදී මේක වෙනස් වෙලා තියෙනවා. මේකේ මෙයාලා ජින්ජර් බියර් හරි ජින්ජර් ඒල් හරි අයින් කළා. මෙයාලා මොකද මේකට කරලා තියෙන්නේ? lemonade එහෙම නැත්නම් අපේ භාෂාවෙන් sprite හරි 7up හරි මේකට ඇඩ් කරලා තියෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ මේ සැන්ඩි ගෆ් කියන වචනේ ගෆ් කියන කැල අයින් වෙලා සැන්ඩි කියන වචනේ ප්‍රචලිත වෙලා තියෙන. ඒකයි අදට සැන්ඩි කියලා කියන්නේ. මම සැන්ඩි කරන විදිහ හරියට පෙන්නන්නම්. මුලින්ම අපි කරන්නේ බියර් එකක් ගන්නවා. අතරම බියර් එක අරගෙන අපි මෙහෙම බියර් ග්ලාස් එකකට පෝ කරගන්නවා. මේක ඇවිල්ලා ගොඩක් ඩාර්ක් බියර් එකක්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ වගේ ස්ප්‍රයිට් එකක් අරගෙන මේක ඇවිල්ලා ස්ටවුට් බියර් එකක් වගේ එකක්. මෙහෙම අපි දාගන්නවා. සාමාන්‍යයෙන් වල පුරා ලංකාවේ ලයන් ලාගර් එකක්, කාස්බර්ග් එකක්, ඒ වගේම හයිනිකන් එකක් එක්ක මෙහෙම සැන්ඩි කරන්න. හොඳට මතක තියාගන්න සැන්ඩි කියන්නේ බියර් එක මික්ස් කරන දෙයට තමයි බියර් එක මික්ස් කරන ස්ප්‍රයිට් එක වෙන්න පුළුවන් 7up එක වෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ amount එක ඇවිල්ලා මේකට half බියර් දාලා half ස්ප්‍රයිට් හරි 7up හරි දාගන්න. ඒකට තමයි සැන්ඩි කරනවා කියලා කියන්නේ. අපි මේක try කරලා බලමු මේක කොහොමද කියලා. අතරම කියනවා බියර් එකේ ටේස්ට් එක වෙනස් වෙලා තියෙනවා. බියර් එකේ අර බිටර් ගතිය එහෙම නැත්නම් තිත්ත ගතිය අඩු වෙලා ස්ප්‍රයිට් එකත් එක්ක බැලන්ස් කරලා තියෙන ස්වීට්නස් එක. ඇත්තටම කියනවා බියර් බොනවා නම් සැන්ඩි කරලා බොන්න. මේකට තමයි සැන්ඩි කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ අපි මොකද්ද මේ එහෙනම් මේ සාමාන්‍ය අරක්කු එක මික්ස් කරන කොකාකෝලා එකට එහෙම නැත්නම් 7up එකට කියන්නේ කියලා. ඇත්තටම මේකට කියන්නේ මික්සර්ස් කියලා. ඔයා ඊළඟ පාර බොන්න යනවනම් යාළුවෙන් අහන්න එපා අරක්කු වලට සැන්ඩි මොනවාද? අරක්කු වලට මික්ස් කරන්නේ එහෙම නැත්නම් මොනවාද මික්සර්ස් කියලා අහන්න. ඒක වෙන්න පුළුවන් සාමාන්‍ය අරක්කු වලට මික්සර්ස් වෙන්න පුළුවන්. කොකාකෝලා, සෝඩා, වතුර මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම වොඩ්කා වලට මික්සර්ස් අපි ගත්තොත් ෆෘට් ජූස්, ඒ වගේම සෝඩා, ක්‍රැන්බෙරි, ඒ වගේම ටොනික් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම විස්කි වලට ගියාට පස්සේ සෝඩා කොකාකෝලා වලට මික්සර්ස් වෙනුවට ගන්න පුළුවන්. ඒ වගේම ජින් වලට ගියාට පස්සේ ඔයාලට ගන්න පුළුවන් ජින් ඇන්ඩ් ටොනික්, ජින් ඇන්ඩ් සෝඩා මේ වගේ දේවල් ගන්න පුළුවන්. මික්සර්ස් වලට හොඳට මතක තියාගන්න මේවත් එක්ක මික්ස් කරන ඒවාට කියන්නේ මික්සර්ස් කියලා. නැතුව සැන්ඩි නෙමෙයි. ඊට පස්සේ තවත් එකක් තියෙනවා මේකට කියන්නේ අපි චේසර්ස් කියලා. ඇත්තටම චේසර්ස් කියන්නේ ගොඩක් අය හිතන් ඉන්නේ මේ මික්ස් කරන එකට කියලා. ඇත්තටම කියන චේසර්ස් කියන්නේ මික්ස් කරන දෙයට නෙමෙයි. සාමාන්‍ය චේසර්ස් කියන්නේ ඔයාලා දන්නවා ටිකිලා හරි සාමාන්‍ය වොඩ්කා හරි අරගෙන සාමාන්‍ය ඔයා මේ ග්ලාස් එකට දාලා ඔයා ඒක බීලා ඉවරලා ඊළඟට ඔයා කන දේ හරි ඔයා බොන දේ හරි වෙන්න පුළුවන්. ඒකට තමයි චේසර්ස් කියන්නේ. මොකද කියන්නේ මේ චේසර්ස් එකෙන් වෙන්නේ ඔයා බොන ස්පිරිට් එකේ අර තියෙන සරගතිය අඩු කරන. මොකද ඔයා ටක් ගාලා ඒක මොන හරි අරගෙන ඒකෙන් බයිට් එකක් කරනවා. සාමාන්‍යයෙන් චේසර්ස් ගත්තාම අපි කියන්න බල ලෙමන් වෙන්න පුළුවන්, ඔලිව් වෙන්න පුළුවන්, ඒ වගේම ඔයාලත් ගාලා තියෙන ෆෘට්ස් జాතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා බයිට් එකට කන චිකන් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට තමයි චේසර්ස් කියන්නේ. හොඳට මතක ගන්න සැන්ඩි කියන්නේ බියර් එක මික්ස් කරද්දී
මික්සර්ස් කියන්නේ සාමාන්‍යයෙන් ස්පිරිට් එක මික්ස් කරද්දි සාමාන්‍යයෙන් අරක්කු වොඩ්කා වගේ දෙයක් එක මික්ස් කරද්දි කොකා කෝලා වගේ දෙයක් ඒකට තමයි මික්සර්ස් කියන්නේ. ඒ වගේම චේසර්ස් කියන්නේ ඔයා බීලා ඉවරලා කන දෙයට ඒකට තමයි චේසර්ස් කියන්නේ. හොඳට මතක ගන්න මේ කන්ෆියුෂන් එක නැති කරගන්න අනිවාර්යෙන්. මොකද කියනනම් ලෝකේ ගොඩක් අලුත් වෙනවා. ඔයා තැනකට ගිහලා කිව්වොත් අද මේකට මොනවද තියෙන්නේ ෂැන්ඩි එහෙම කියන්න එපා. දැන් ගොඩක් දේවල් අලුත් වෙනවා. ඒකින්ද ඔයා මේ මොඩර්න් වර්ල්ඩ් එකේ ඒ වගේ විදිහට ඉන්න අනිවාර්යෙන් ගිහලා මොනවාද මේකට තියෙන චේසර්ස් මොනවාද මේකට තියෙන මික්සර්ස් මොනවාද මේ බියර් එක ෂැන්ඩි කරන්නේ කොහොමද ඒ වගේ දේවල් අහන්න. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් නැති කියලා. ඒ වගේ මේක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක නම් බාරස් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ වගේ තව වීඩියෝ මම ඉස්සරහට කරනවා. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ දෙහම cheers.